Yo, what's up? මොකද වෙන්නේ? අදත් අපි ඇවිල්ලා ඉන්නේ ඉසක් බලන්න. ගොඩක් මුත් වෙලා කරන් යන්න බා. දැන් අපි ඇවිල්ලා තින්නේ මුත්තල. අදත් තමයි පටන් ගන්නේ. එහෙනම් අදත් යමු අපි ඉසක් බලන්න. මාරම සෙනගෙන ඉඳ නැහැ. Dan dia ni memang lagi. Kita nak sana ya. Ini mana? Ikat ibarai dengan bani kondawa. Berarti pada mana? Tapi dah mula nunu adik. Penting pada kalah. Wah, kena lagi ni depan. Ni video mengupload ke di tangan bulan ni ni ada di sana ni. Tapi pada kakak yang hilang ke kudu bala. Maka nabi hilang ku dua jam. Tapi guys, nabi hilang tembasa. Dengan yang hilang ku dua balan. Bela, dah nak mati juga lagi. Nangan deh bah. Ini kami muna hari. और दोनों भी ඉතින් යාළුවනේ මේ කූඩුවේ යටම කොටසින් අපිට අපායත් මැද කොටසින් මනුෂ්‍ය ලෝකයත් ඒ කියන්නේ බුදුන් වහන්සේගේ තෙමඟුලත් ඉහළම කොටසින් දිව්‍ය ලෝකයක් බලා ගන්න පුළුවන්. බලන්න කොයිතරම් ලස්සන කූඩුවක්ද කියලා. ඉතින් අපි යමු ඊළඟ කූඩුවත් බලන්න. ලස්සන නේද යාළුවෝ? මේ කූඩුවත් ඉතාමත් විශේෂ කූඩුවක්. මේ කූඩුවේ ඉහළ කොටස එක පැත්තකටත් පහළ කොටස තවත් පැත්තකටත් තමයි කරන්නේ. ඉතින් බලන්න කොච්චර මහන්සියක් වෙන්නේ කියලා කූඩුවක් හදන්නේ. එහෙනම් අපි යමු ඊළඟ කූඩුවත් බලන්න. ඉතින් යාළුවනේ ඔයාලම බලන්නකෝ මේ කූඩුවේ තියෙන කැටයන් ගොඩ ඒ වගේම ලස්සන ලයිට් වලට. එහෙනම් අපි යමු ඊළඟ කූඩුවත් බලන්න. ඉතින් guys මේ තියෙන්නේ අපේ කූඩුව. මේ කූඩුව සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ වදමල් පෙති වලින්. සව් වල අලවලා සව් කොළ උඩින් ආපහු වදමල් පෙති අලවලා තමයි මේ කූඩුව හදලා තියෙන්නේ. hey guys දැන් අපි කූඩුව ඔෆ් කරලා තියෙනවා. වදමල් බලන්න. වදමල් තමයි අලවලා තියෙන්නේ. ඔක්කොම වදමල් අලවලා තියෙන්නේ. මේ වයිද ඔක්කොම මේවනේ. ඉතින් guys අන්න වදමල් ටික බැලුවට පස්සේ ආපහු කූඩුවේ ලයිට් ඔන් කළා. ඉතින් මේ කූඩුව දැන් තේරිලා තියෙන්නේ දෙවෙනි තැනට. පළවෙනි තැනට තියෙන්නේ අර ඇත් රූපය, දෙවෙනි තැනට තේරිලා තියෙන්නේ අපේ වදමල් කූඩුව.
එහෙනම් අපි යන් ඊළඟ කූඩුවත් බලන්න. ඉතින් යාළුවනේ මේ කූඩුවේ තේමාව විදිහට අරගෙන තියෙන්නේ වන අලි වගාවන්ට හානි කරන ආකාරය. එහෙනම් මේ වගේ ලස්සන තේමාවක් තියෙන තවත් කූඩුවක් අපි බලන්න ඉක්මනට යමු. ඉතින් යාළුවනේ ඊළඟට අපිට හම්බුණා ලස්සනට ගැටයම් කරපු ලස්සන කූඩුවක්. මේ කූඩුවත් ටික වෙලාවක් කරගෙනවා ඊට ටික වෙලාවක් නතර වෙලා තියෙනවා ආපහු කරගෙනවා. ඒ විදිහ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපි යමු අපේ ඊළඟ කූඩුවක් බලන්න. මේ කූඩුව නම් ගයිස් කරගෙන්නේ නැති කූඩුවක්. අපිට මේ වගේ කරගෙන්නේ නැති කූඩු වලින් වැඩක් නැහැ. අපි යමු හොඳ ලස්සන කරගෙන කූඩුවක් බලන්න. ගයිස් ඔයාලත් ඉස්සත් බලන්න ඉන්නම නම් මතක ඇතුව හොඳට අවධානයෙන් යන්න. විශේෂයෙන්ම කූඩු දිහා බලාගෙන යන්න එපා. මාත් තව ටිකකින් ඇදගෙන වැටෙනවා නංචි කොට්ටක් පැවිලා. ඉතින් බලන්න මගේ මේ පම්පෝරිය ඇස්සේ මේ කූඩුවේ ලස්සන. එහෙනම් අපි යමු ඊළඟ කූඩුවත් බලන්න. ඒ කූඩුව බැලුවොත් එක්කම අපේ වෙසක් කලාපේ පැල්ලොත්තේ වෙසක් කලාපය මෙතනින් අවසන් වෙනවා. අපි දැන් ඉතින් ආපහු යන් බුත්තල වෙසක් බලන්න. බුත්තල දිහාම බලමු. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ පැල්ලොත්ත පන්සලේ වෙසක්. බලන්නේ දහම් පසලේ ළමයි කැපවීම. තවත් වෙසක් කූඩු තියෙන දෙනකින් හමු වෙමු. ඉතින් ගයිස් අපිට ඊළඟට හම්බුණා ලස්සන තෝරණක්. මේ තෝරණ හදලා තියෙන්නේ 4 ශ්‍රේණී ඉගෙනුම මල්ලි කෙනෙකුයි එයාගේ අනිත් සහෝදරය වෙන 2 ශ්‍රේණී ඉගෙනුම මල්ලි කෙනෙකුයි. බලන්නකෝ ඉතින් ඔයාලා මේ තෝරණ ලස්සන. තෝරණ විතරක් නෙවෙයි කරගෙන කූඩුවක් වගේ ගොඩක් දේවල් මෙතන තිබ්බා. බෙලිමල් දන්සලකුත් එතනින් පැවතුණා. දැන් එළිය. ඔයාලා ලයිට් අයි කළේ. වැඩි අවුරක් ගෙන සේරී එය කුඩට දමයි උපදින ආත්මයක් පාසා වෛර කරන්නේ විලේ එහෙම දාලා හදලා තියෙනවා මේ දෙකට ජාති ජාති බවින් විලේ එහෙම දාලා උපදින තුරා ඔයා හැදුවේ? ඔක්කොම සගේ දෙක වෛරයි මම මුළු සංසාරේ මොහෙන්ට ඉගෙන ගත්තේ? ෆෝන් එකේ මේ හදලා හැටි තිබ්බ එකෙන් බලන්න. මේක හදුවේ තනිය. සතර පුරා යන වෛරය ඒ මොහොතේදී බිහිකරේ මේක වැඩ කරන්නේ නැහැ. ආයෙ රිසර්ච් ගෙනාවේ. එහෙම. හේරිවාන්ට බැලුවා නැවත කුටිය මේ පැත්තට කටා ගියන් වීඩියෝ එකට කටා ගියන් අරගෙන කියනවා අච්චපුත මං කටා ගියන් උපදිනයක් පාසා බුත වෛර කරනවා. ඉතින් මේ මල්ලත් එක්ක ලස්සන ෆොටෝ දෙකක් විතර ගහලා අපි ආපහු අපේ වෙසක් බලන ගමන ආරම්භ කළා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ බුත්තල රෝහල් පරිශ්‍රයේ හදලා තිබ්බ වෙසක් කූඩු ටික. බලන්නේ වෙසක් කූඩු කොච්චර ලස්සනයිද කියලා. ඉතින් අපි යන් ටවුන් එකටත්. ටවුන් එකේ තියෙන ලස්සන ලොකු තොරන් දෙකක්ම. එතෙන්ට ගිහිල්ලා හමු. ඉතින් ගයිස් ඔන්න අපි ආවා බුත්තල පොළපිටිය පරිශ්‍රයේ ඉදි කරලා තිබ්බ තෝරණ බලන්න. ඉතින් අපි අපේ නිරතයෙන් බෑලා ආපහු අපේ ගමන ආරම්භ කළා. තෝරණ ගාවට යන අතරමඟ අපිට බලා ගන්න පුළුවන් වුණා පොලිස් ස්ථානයේ තියෙන ලස්සනම ලස්සන වෙසක් කූඩුවක්. ඉතින් යාළුවනේ ඔයාලා බලන්නකෝ මේ පොලිස් ස්ථානයේ හදලා තිබ්බ කූඩු කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මේ පොලිසිය ඇතුළට ආවා. පොලිසිය හිර කූඩු ඇතුළට ආවගෙන මේ පොලිසිය කූඩු බලනවා කියන්නේ ඒක වෙනම වයිබ් එකක්. නයිස්. අපතම ලස්සනයි. හැම අවුරුද්දම දාන එක තමයි ඒක ඉතින් එනම කතාවක්. කවන්නේ බලන්න වටේ බෑග්ග්‍රවුන්ඩ් එක. මේ පොලිසිය ඕනේ වෙනදන් කියන්න එපා. ඔය ජීප් එහෙම තියෙන්නේ. වෙනම ලයින් එකක් තියෙන ගයිස්. දැන් අපි පොලිසිය කෝඩු ටිකක් බැලුවානේ. ඊළඟට අපි තොරණ ගාවදී ආපහු හම්බෙමු. එතකන්
goodbye. තෝරන මොකද්ද කියලා ජාතකේ මොකද්ද කියලා දන්නේ guys. ජාතකේ නම් පේනවා guys කුණ්ඩල කේසි. මව්පියෝ දෙපෙළෙන සතුටින් මේ පින් අරගන්නේ මව්පියෝ දෙපෙළෙන සතුටින් මේ පින් අරගන්නේ සිරිසේනය කියලායි ඊළඟ නම මට දුන්නේ පිරිපුන් මත වෙත පින් වෙත තොරණේදී බබලා ඉතින් guys බලන්නකො මෙතන මේ වැඩි අපිට සල්ලි දාලා අපේ ලක්කේ කනුව අපිට පෙන්ඩෙක් ගන්න පුළුවන්. මාත් ඉතින් ගියා මටත් ගන්න බැරි වුණා. ඔයාලා try කරලා බලන්න ඔයාලටත් ගන්න පුළුවන් මේ සමහරක් විට. ගන්න පුළුවන් වුණා නම් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඉතින් guys මට ටෙඩි බේක් ගන්න බැරි වෙච්ච දුකින්ද අපි ඒ තොරණ ගාවින් ආපහු අයින් වෙලා ඉතුරු තොරණ ටික බලන්න ආවා. මේ වලට පේන්නේ මුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදලා තිබ්බ ලස්සන කූඩු ටික. ඉතින් guys අපිට ඊළඟ බලා ගන්න පුළුවන් මුත්තල ටවුන් එක මැද හදලා තිබ්බ ලස්සන කූඩු ටික. වෙසක් එකේ ඉඳලා ටවුන් එක සැරසිලා තිබ්බ විදිහ. එහෙනම් අපි එහෙම යන් අපේ ඊළඟ තොරණ තියෙන තැනට. එතෙන්ට ගිහින් හම්බෙමු. goodbye. guys අපි දැන් ලිප්පලින් හවදාවන්න දුව මුත්තල ලයිට් එක the light guys පත්තරයි කියනකොට කොබොක්කන බේබි අතවනනවා කතා කරනවා එහෙනම් ඉතින් ඕම් මල්ලි කොබොක්කනෙන් දෙනවා 500ක් සල්ලි මං හිතන විදිහට 500ක් දෙන්න ඕනේ සොරණ මල්ලේ නයිතිය PR තරුණ කෙලට ඒ වාගේ හිතේ මෙතන බලාගෙන ගියා තොරණ විස්තරය කියලා මෙලොව දැකියුවේ නැහැ කියලා පුතා අවසානයේ PR තරුණ කෙලට රුපියල් 1000ක් තියලා ඉන්නවා කවුද මේ මොඩි එකක් විනෝදේ එතනයි හරියයි PR ක්ලබ් ඇවිල්ලා 1000ක් තියලා ගියාට මොකද දෙනෙත් මල්ලි පස්ස ගහන්නෙත් නැහැ පොඩි इधर VR box रस किया है कौन नहीं करने वो अब बलम VR box इन्हें मल ले मैं मान लड़ मुना भी रहा थी जल्दी दांत लगे इसमें मैसेज देता ये पेमेंट देता අපි දැන් මේ ඉන්නේ මුත්තල මොනෝදුටුගම ජාතික පාසලේ ඉදිරිපිට තියෙන තොරණේ බලන්නකෝ මේ මෙතන තියෙන කඩවල් කොට එහෙනම් අපි දැන් යන්න තමයි දැස් දෙන්නේ මේ වල ඊට අපි එහෙම ආවා කටුවහල්ගේ පන්සලට මොකද අපි හදපු කූඩු ටික බලන්න මම බලමු අපි හදපු කූඩු ටික මොනවාද තියලා තියෙන්නේ වතුර හිටවල තියෙන කෝඩ් මේ ඔව් ලී ගහලා හිටවල තියෙන ලී ගහලා ඒ වගේ බැඳලා ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ කටුවහල්ගේ රජමහා විහාරය වෙසක් එක වෙනුවෙන් සරසලා තිබ්බේ. ඉතින් අපි දැන් ගෙදර යමු. ඉතින් යාළුවනේ ගෙදර නම් එච්චර ලස්සන සරසලා නැහැ. පොඩියට බල්බ් එකක් දාලා බකට්ටලක් එල්ලලා එක වෙසක් කුඩුවක් හදලා පොඩි බෞද්ධ කුඩු ටිකක් එල්ලුවා. ඉතින් මෙච්චර ලොකු වැඩක් කරන්න බැරි වුණේ ඇයිද කියලා කියනවා නම් අපි පන්සලේ ලස්සන වැඩක් කළා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා
ලයික් කළා, කමෙන්ට් කළා, යාළුවන්ට බලන්න ෂෙයා කළා. දිගටම අපිත් එක්ක ඉන්න. එහෙනම් අපි ගියා.